ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ගැටුම් තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යැවීම රජය විසින් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. අද දින කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පැවසුවේ මෙම තීරණය ගනු ලැබුවේ ප්‍රදේශයේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් පූර්වාරක්ෂක පියවරක් ලෙස බවයි. වර්තමාන තත්ත්වය සලකා බැලීමේදී විදේශ රැකියා සඳහා ඊශ්‍රායලට යාම තාවකාලිකව නතර කර තිබෙනවා. අප තත්ත්වය සමාලෝචනය කර ඉදිරි දිනවලදී තීරණයක් ගන්නවා යයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා. එමෙන්ම ඊශ්‍රායලයේ සහ ඉරානයේ සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට එරට තානාපති කාර්යාලය සමග සමීප සම්බන්ධතා පවත්වා ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියේ. අපි අවශ්‍ය හදිසි ඇමතුමක් ලබා දීලා තියෙනවා. යම් ගැටලුවක් මතුවොත් අප සම්බන්ධ කර ගැනීමට කිසිදු බාධාවක් නැහැ. අපගේ පුරවැසියන්ගේ ආරක්ෂාව අපගේ ප්‍රමුඛතම කාර්යය යනුවෙන් ඔහු සඳහන් කළේ. මැදපෙරදිග කලාපයේ උග්‍රවන තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා රජය ගත් මෙම පියවර ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. ප්‍රදේශීය ආරක්ෂක තත්ත්වය යහපත් අතර හැරුණු පසු මෙම තීරණ නැවත සලකා බැලීමට රජය සූදානම් බවද ඔහු සඳහන් කළේය.